මේ දවස්වල ලංකාවම කතා වෙන ප්‍රෝග්‍රෑම් එකක් තමයි සිරස ලන්ච් ටයිම් TV ප්‍රෝග්‍රෑම් එක. මේ වැඩසටහනේදී එක්තරා තරුණයක් තමන්ගේ දුක ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඒ තරුණිය සඳහන් කළේ තම සැමියා තමාව අත්හැර ගිය බවත්, දරුවා සමග වසර 4ක් තනි වුණු බවයි. මේ වීඩියෝ පටේ නැරඹූ හිටපු සැමියා සමාජ මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්. ඇයි බං උඹ එහෙම බොරු කියන්නේ? පුදුම රඟපෑම හැකියාවක් නේ තියෙන්නේ. මිනිස්සු 10ක් එක්ක විතර ගියාට පස්සේ අවුරුදු 2ක් වෙන මිනිහෙක් එක්ක පවුල් කාලා ඇවිල්ලාද හස්බන්ඩ් මතක් වුණේ. දරුවට කතා කරන්නවත් බලන්නවත් දුන්නද ඔබ මට? අදටත් මම නෙමෙයිද මගේ දරුවාව ජීවත් වෙන්න සල්ලි වන්නේ? අඩ ලෝකෙට බොරු කියන්න එපා ගෑණියේ. මං විතරයි දන්නේ මගේ ළමයාව මගෙන් අරන් ගියාම මං විඳ දුක. ගිය මිනිහත් එක්ක ඉන්න බැරුව ඌ ගහලා පැන්නුවාම දැන් තමයි ඔක්කොම මතක් වෙලා තියෙන්නේ. ඇත්ත නොදැන ගෑනුගේ කඳුළු වලට රැවටිලා ඒක පිළිගන්න මිනිස්සු තමයි වැඩි හරියක් ඉන්නේ. මෙයා මේ තනිකර කියන්නේ බොරු. ඕන තරම් මල් ළඟ සාක්ෂි තියෙනවා ඒක ඔප්පු කරන්න. තමුන් අතේ වැරදි තියාගෙන හොඳ වෙන්න හදන්න එපා. හොඳ වුණත් මට කමක් නැහැ. ගිය විදිහට පාඩුවේ හිටියා නම් හරි. මොකද වටේ ගිහින් අවුරුදු 2ක් විතර වෙන මිනිහෙක් එක්ක ඉඳලා ඒ මිනිහත් මෙයාගේ වැරදි නිසා එළවුවාම ආයෙත් මල් ළඟට ආවම බාර ගන්න මම මොකෙද්ද? ඕනම මිනිහෙක් එහෙම කරන්නේ නැහැ. මාර මිනිස්සු මට මං ගැනම තවත් කලකිරුණා බං. ළමයාත් නැතුව මං අවුරුදු 2ක් තිස්සේ කට්ට කාලා හිත හදාගනිද්දි මේ ගෑණිය ආයෙත් මගේ ජීවිතේ විනාශ කරන්න හදන්නේ. ඇයි බං වරදක් නොකරපු මාව වැරදිකාරයෙක් කරලා ඔහොම ලෝකෙට කියන්නේ? ඒකද මේ ලෝකේ මිනිස්සු කමෙන්ට් දාන මහ ලොකු ආදරේ. යකෝ වැස්සේ තෙමි තෙමි ආවේ වේලි වේලි. උඹටයි දරුවටයි කිසිම අඩුපාඩුවක් කරේ නැහැ මම. ඕන කියන හැමදේම දුන්නා. ගෙදර ඉන්න බෑ කියද්දි කුලියට ගෙවල් අරන් කී තැනකට එක්ක ගියාද? මගේම යාළුවොත් එක්ක සෙට් වෙලා උන් එක්ක ඉන්නවා ඇස් දෙකෙන් දැකලත් උඹේ වැරදි අතටම